හරි. අපි දැන් බලමු ඉන්ටෙක් ට්‍රේඩ් එකේ කෙනෙක් කොහොමද ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. හරි. ඉන්ටර්ෆේස් එක ගත්තාම තියෙන මෙන්න මේ විදිහටනේ. මෙතන සෙල් zone කියලා මෙහෙම තියෙනවා. තව zone නම් මෙහෙම රතු පාටින් තියෙනවා. හරි. ඊට අමතර පැමිලි පාටින් මෙහෙම zone එකක් තියෙනවා. මැදින් තියෙනවා ෆිෆ්ත් ලයින් එක මෙතනින් කළු පාටින්. හරි. ඊට අමතර සිග්නල් ලේබල් තියෙනවා. මේ විදිහට ටේබල් එකක් තියෙනවා. හරි. මේ විදිහ තමයි ඉන්ටර්ෆේස් එකේ තියෙන්නේ. මුලින්ම ගත්තාම තියෙන මේ විදිහටනේ. තමයි එකකින් එක කියන්නම්. මෙතනින් ඔයාලට සිග්නල් එක පෙන්නනවා. හරි. entry 1 entry 2 කියලා තියෙනවා. මම හේතුව කියන්නම් මොකද්ද කියලා. හරි. entry 1 තියෙනවා entry 2 තියෙනවා ඊට පස්සේ SLTP මෙතනින් තියෙනවා. හරි. ඒක කොහොමද සාමාන්‍යනේ. කොමන් දේවල්නේ. ඔයාලා කොහොමද දන්නවනේ. ඒ දේවල් තියෙනවා. ඊට අමතරව මෙතනින් තව තියෙනවා. මෙහෙම ටේබල් එකක් තියෙනවා. හරි. මේ ටේබල් එකේ 1 minute එකේ නම් 1 day වෙනකන් තියෙන ඒ ටයිම් ෆ්‍රේම් වල තියෙන ට්‍රෙන්ඩ් එක පෙන්වනවා. අප් ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කියලා මේ මෙතන ටේබල් එකෙන් පෙන්වනවා. හරි. ඒක ට්‍රේඩ් කරද්දි මේකත් ගන්න කන්ෆියුෂන් එකක් විදිහට මේකත් බලන්න. ට්‍රේඩර් දුන්න පාට ට්‍රේඩර් දාන්න නැතුව මේකත් ඔයාලා බලලා ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. මේ ටේබල් එකක් බලන්න. හරි. එතකොට දැන් ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද? දැන් මෙතනින් බලන්න මෙහෙම zone එකක් තියෙනවනේ. මෙහෙම රතු පාටින් zone එකක් තියෙනවා. ඊට අමතරව තෙමිල් පාට zone එක මෙහෙම තියෙනවා. හරි. එතකොට ට්‍රේඩ් එක දීලා දෙන්නේ මෙන්න මෙතනින්නේ. අපි වෙන කොයින් එකට ගිහින් බලමු. ඔකල් ක්ලියර් පේන්නේ නැහැ. හරි. දැන් මේක පේනවනේ. හරි. මෙතන බලන්න. මෙතනින් බයි zone එකේ තියෙන කොළ පාටින් මේ විදිහට. හරිද? මෙතනින් තියෙන බයි zone එකේ කොළ පාටින් ඊට පස්සේ තෙමිලි පාට ලයින් එක zone එක මෙතනින් තියෙනවා. entry එක දීලා තියෙන්නේ මෙන්න මෙතනින්නේ. entry දෙන්නේ කොතනද ළමයි මෙන්න මෙතනින් මේ channel එකෙන් තමයි entry එක දීලා තියෙන්නේ. එතකොට මේ entry එකටයි ඔයාගේ zone එක අතර තමයි sell හැදෙන්නේ. හරි. මෙන්න මේ gap එකෙන් තමයි ඔයාගේ sell එක හැදෙන්නේ. හරි. කම්පියුටර් ට්‍රේඩ් එන්ටර් වුණාම මේ zone එක මෙතන sell එක තියන්නේ. ඔයාගේ risk එක හැදෙන්නේ මෙන්න මෙතනට. මේ දිගට තමයි risk එක හැදෙන්නේ. හරි. එතකොට දැන් ඔයා ට්‍රේඩ් එක දුන්නාම ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. මම entries දෙකක් දීලා තියෙනවානේ. හරිද? entries දෙකක් දීලා තියෙන්නේ මෙහෙම. ඒ range එකේ ට්‍රේඩ් එක දාගන්න එක තමයි කියලා තියෙන්නේ. හරි. මෙතන මේ entry 2 එකෙන්ම ගන්න අවශ්‍ය නැහැ. ඒ range එක ඇතුළට ට්‍රේඩ් එක දාගන්න පුළුවන්. මේ range එක ඇතුළට ට්‍රේඩ් එක දාගන්න පුළුවන්. හරි. ඒක මෙහෙමයි කරන්නේ. ඔයාට අවශ්‍ය නම් මෙතනින් entry 1 එකෙන් ට්‍රේඩ් එක ගන්න පුළුවන්. මේ zone එක ගොඩක් ලොකු නැත්තම්. හරි. මේ zone එක මේකත් එක්කම සාමාන්‍යයෙන් ගොඩක් ලොකු නැත්තම් සමහර zone තියෙනවා ලොකු zone එකක් හම්බ වෙනවා. මෙන්න මෙහෙම ලොකු zone එකක් හම්බ වෙනවා. එහෙම ලොකු නැත්තම් සාමාන්‍ය පොඩි zone එකක් නම් ඔයාලට පුළුවන් first entry එකම ගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ගොඩක් ලොකු වෙන මේ zone එක risk එක ගොඩක් වැඩි වෙනවානේ. ඒක නිසා කරන්න ඕනේ මේ zone එක දැන් මේ කොළ පාට zone එකේ ට්‍රක්චර් එකකින් ඉන්න මෙතනින් පෙන්නනවා මේ ට්‍රක්චර් එක. මෙතනින් මේ පෙන්න ට්‍රක්චර් එක. හරි. මේක ට්‍රක්චර් එකකින් ඉඳලා ට්‍රේඩ් එක ගන්න. ඒ කියන්නේ මාකට් එක දැන් බයි ට්‍රේඩ් එක දුන්න කියන්නකෝ. මාකට් එකේ බයි ට්‍රේඩ් එක දුන්නා නම් හරි මෙතනින් බයි ට්‍රේඩ් එක දෙනවා. මෙන්න මෙතනින් දෙන ට්‍රේඩ් හරි. මාකට් එකේ මෙහෙම අප් වෙනවා. හරි. අප් වුණාට මාකට් එක ආයෙ මෙතන එන්න පුළුවන්. මාකට් එක රිටෙස්ට් වෙනවනේ මෙතනින්. ඒ දෙනකොට මෙන්න මේ ලයින් එකේ මේ පොයින්ට් එකේ ඔයා බයි ට්‍රේඩ් එක ගන්න. හරි. ආයතනින් බයි ට්‍රේඩ් එක ගන්න. හරි. හැබැයි එකපාරයි ගන්න තනින්. මෙහෙම මේ ලයින් එක ටච් වුණා කියලා නිතරම ටච් වුණා කියලා මෙතන හැමතැනම ට්‍රේඩ් දාන්න නැහැ. ඒක කරන්න එපා. පළවෙනි පාර විතර ට්‍රේඩ් එක දාන්න පුළුවන්. රීටෙස්ට් කරද්දී ඒ පළවෙනි පාරම ට්‍රේඩ් එක දාගන්න පුළුවන් වාට. හරි. ඒ කියන්නේ මෙතනින් ඉඳන් මේ zone ටච් වෙන මෙතනින් ඉන්න මෙතනින් ඒ ට්‍රේඩ් එක දානවා. ට්‍රේඩ් එක දාලා ඔයාගේ ටාගට් ලෙවල් එක දාන්න SL එක දාගන්න කොහොමද දාගන්න ඕන ටික SL එක කොහොමද ට්‍රේඩ් කරන්නේ නැහනේ. ඒ ට්‍රේඩ් එක දාන්න පුළුවන්. හරි. එකක් ඒක අනික තමයි මෙතන ටේබල් එකක් තියෙනවානේ. මෙතන ටයිම් තියෙන ට්‍රෙන්ඩ් එකේ තියෙන ටයිම් එක පෙන්වන ටේබල් එකක් තියෙනවා. හරි. ඒ අදාළ වෙලාවේ ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා මෙතනින් පෙන්වනවා. ඔයා හිතන්න 1 hour ට්‍රේඩ් කරනවා නම් එතකොට ඔයාගේ මේ 1 hour එකයි 4 hour එකයි 1 day කියන මේ තුනම අප් ට්‍රෙන්ඩ් නම් ඔයාලා හිතන්නකෝ දැන් බයි ට්‍රේඩ් එක දාන්නේ. එතකොට අප් කියලා තියෙන්න ඕනේ. බයි ට්‍රේඩ් එක දාන අප් කියලා තියෙන්න ඕනේ. සෙල් ට්‍රේඩ් එකක් දානවා නම් 1 hour ට්‍රේඩ් කරනවා නම් මේ තුනම
ඔයාලට ඩවුන් කියලා තියෙනවා. ට්‍රෙන්ඩ් එක පැත්තට විතර ට්‍රේඩ් කරන්න. හරි. පුළුවන් තරම් ට්‍රෙන්ඩ් එක පැත්තට ට්‍රේඩ් කරන්න. ඒක නිසා ඒ ටේබල් එක බලන්න. හරි. හිතන්න දැන් මෙතන වන්නා එක රතු පාටයි කියලා. බයි ට්‍රේඩ් හදුනා ට්‍රේඩ් කරන්න එපා. හරි. නැත්තම් මේක කොළ පාටලා තියෙනවා මේක රතු පාටයි. ෆෝහා එක රතු පාටයි. ට්‍රේඩ් කරන්න එපා. වෙනවන තරම් ට්‍රේඩ් සම් වෙනවනේ. ඒතර ට්‍රේඩ් එකක් වල අල්ලන්න පුළුවන්. ඒක නිසා ඒ විදිහට ට්‍රේඩ් කරන්න එපා. හරි. ඒක මතක තියාගන්න. ලොකු zone හදන ට්‍රේඩ් කරන්නත් එපා. ට්‍රෙන්ඩ් එකට විරුද්ධව ට්‍රේඩ් කරන්නත් එපා. හරි. ට්‍රෙන්ඩ් එක පැත්තට ට්‍රේඩ් කරන්න. ඊට අමතරව ඔයාට හිතන්නකො දැන් මෙතනින් ඔයාලා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හිතන්න දැන් අපි ක්‍රිප්ටෝ දාන්නේ ෆොරෙක්ස් එකකට තියෙනවානේ. හරි. එතකොට ෆොරෙක්ස් අපි ගෝල්ඩ් chart එකෙන් ගමු. සීමින්ට් එක ගමු. මෙයාලට ගත්තාම සාමාන්‍ය මේ zone එක ගොඩක් ලොකු වැඩි. හරි. ලොකු zone නම් මේ සමහර තැන්වල හැමතැනම නෙමෙයි සමහර තැන්වල. හරි. සමහර තැන්වල විතරයි මේ පරණ දේවල් ඉන්නේ පෙන්වන්නේ නැහැ. හරි. සමහර තැන්වල විතරයි ප්‍රශ්නේ තියෙන්නේ හැමතැනම නෙමෙයි. සමහර තැන්වල විතරක් ওই zone එක ගොඩක් ලොකු වැඩි. හරි. මේ zone එක ගොඩක් ලොකු වැඩි. සමහර තැන්වල මේ zone එකත් එක්කම එන්ට්‍රි එක දෙනවා. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. මෙහෙම රේට් එකක් දුන්නාම රීටෙස්ට් කරනකම් බලන් ඉන්න. මාකට් එක රීටෙස්ට් කරනකම් බලන් ඉන්න. එහෙම නැත්නම් මෙතනින් ඔයා ට්‍රේඩ් දාන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ලොකු රිස්ක් එකක් ඔයාලා මෙතනින් තියෙනවා. ප්‍රොෆිට් වලත් ගිහින් තියෙනවා. ටාගට් ගිහින් තියෙන්නේ. ඒ වුණාට ලොකු රිස්ක් එකක් තියෙනවා. මොකද මේ ગેප් එක ලොකු වැඩි. ඒක නිසා පුළුවන් නම් රීටෙස්ට් කරන ඉඳලා ට්‍රේඩ් එක දාගන්න. හරි. මෙතන එන්ට්‍රීස් දෙකක් දුන්නාට ඔය රේන්ජ් එක තුල ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ තමයි දෙකක් දීලා තියෙන්නේ. හරි. කැමති නම් එන්ට්‍රි 1 එකෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්. නැත්නම් මේ zone එක ඇතුලෙන් කොහේ ටච් වුණාම ට්‍රේඩ් එක දාන්න පුළුවන්. මේ zone එක මෙහෙම ටච් වුණා හිතන්න මෙතනින් සෙල් ට්‍රේඩ් එක දීලා තියෙන්නේ. මේ සෙල් ට්‍රේඩ් එකද මෙතනින් මෙහෙම ටච් වුණා කියලා. මෙතනින් ට්‍රේඩ් එක දාන්න. හරි. ඒතරම් හම්බෙන්නේ පොඩි SL එකක්. එහෙම නම් හම්බෙන්නේ මෙන්න පොඩි SL එකක් හම්බෙන්නේ. පොඩි SL එකක් තියෙන්නේ. එහෙම නැති වුණාම වාර සිද්ධ වෙනවා. මේ වගේ ලොකු රිස්ක් එකක් ගන්න. ඉතින් zone එකම ලොකු රිස්ක් එකක් මෙතනට එනවා. හරි. ඒක නිසා ඒ විදිහට තියෙනවා. ට්‍රේඩ් කරන්න පුළුවන් නම් රීටෙස්ට් කරනවා බලන් ඉන්න. එහෙම නැත්නම් එන්ට්‍රි 1 එකෙන් ගන්නවා නම් රිස්ක් එක අඩු කරගන්න පුළුවන් තරම් ඔයා රිස්ක් කරන කැපිටල් එකේ දේවල් එක්ක මැනේජ් කරගන්න. හරි. ක්‍රිප්ටෝ කරන කට්ටිය නම් ලෙවරේජ් වලින් මේක කරගන්න පුළුවන්. ඒ දේවල් ටික කරගන්න. මැනේජ් කරගන්න ප්‍රොෆිට් විදිහට ප්‍රොෆිට් බුක් කරගන්න. SLTP දීලා දෙනවානේ. කවදාවත් කොයි වෙලාවක ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තට ට්‍රේඩ් කරන්න එපා. පුළුවන් තරම් ට්‍රෙන්ඩ් එක පැත්තට ට්‍රේඩ් කරන්න. මීට අමතරව තව ඔයාලේ කන්ෆර්මේෂන්ස් තියෙනවා නම් හරි. ඔයාලේ අමතර කන්ෆර්මේෂන්ස් ඔයාලා බලනවා නම් ඒ දේවල් ඔයාලට බලන්න පුළුවන්. හරි. ඒ දේවල් බලන්න පුළුවන්. දැන් මම මේ 1 hour සාමාන්‍ය අපි ට්‍රේඩ් කරන්නේ නැහැ ගෝල්ඩ් chart එකේ. ඊට 1 hour එකේ බලන්න මේ රීටෙස්ට් කරලා තියෙනවා මාකට් එකේ. සෙල් ට්‍රේඩ් එක මෙතනින් දුන්නට මාකට් එක මෙතනින් රීටෙස්ට් කරලා දෙන්නේ. රීටෙස්ට් කරලා තියෙන මාකට් එක මෙතනට. ඊට පස්සේ රේට් එක දැම්මනම් ටාගට් වල කොහොමත් යනවා නේ. ටාගට් වල අරගෙන ප්‍රොෆිට් එක අරගෙන ලොකු ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා. ඒතර පොඩි SL එකක් වල හම්බෙන්නේ. මේ සාමාන්‍යයෙන් මේකේ 1 hour රීසන් ට්‍රේඩ් කරන්න කරන අඩුවේනේ. එතකොට මම කියන්නේ සාමාන්‍යයෙන් හිතන කොයින් එකක් කියලා ක්‍රිප්ටෝ කියලා මොකක් හරි. ඒතකොට එහෙම තිබ්බත් මේ විදිහට තිබ්බම බලන්න පොඩි රිස්ක් එකක් තියෙනවා. එහෙම නැතුණා මෙතනට රිස්ක් එක ගන්න එපා. මේ වගේ තැන් වලින් පුළුවන් තරම් රිස්ක් එක මග අරින්න. ට්‍රේඩ් දාන්න එපා. රිටෙස්ට් කරන එක බලන් ඉන්න. මේ වගේ තැන් වලින් මෙතනින්ම ට්‍රේඩ් එක ගන්න එපා. එහෙම නම් ලොස් වෙනවා. හරි. ඒක නිසා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. මොනවා විබොත් අහන්න අපි කොහොමද කියලා දෙනවනේ ගාලේ සපෝට් එක කොහොමද හම් වෙනවනේ. ඒ දේවල් ටික අහන්න. හරි. ඒතුළු ටික අර වීඩියෝ කෝස් එකේ තියෙන දේවල් ටික ෆලෝ කරන්න. මේ ඕනට එපා ට්‍රේඩ් කරන්න එපා. හරියට රිස්ක් කරන්න මාර්ජින් රිස්ක් කරලා හරියට රිස්ක් කරන්න. හරියට ලෙවරේජ් යූස් කරන්න. දවසින් දෙකකින් ගේමක් ගහන්න නෙමෙයි. හැමදාම ගේමක් ගහන්න පොඩ බිල්ඩ් වෙන්න. හරි.